120ට 220ක් ආවඩා ඉබෝ ඒවා. ඔන්න ඉතින් අද දැන් අපි මේ සුබ මුහුදින් ආරම්භ කරන්නේ 2025 විදු ටීවී එරබදු වසන්තය අවුරුදු වැඩසටහනයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම තමයි අපි අලුත් අවුරුදු උදාව විදියට සැලකන්නේ. ඔන්න ඉතින් මෙවර අවුරුද්ද විදු ටීවී අපි සමරන්නේ අපේ අලුත්ම වැඩසටහන විදු ටීවී එළබදු වසන්තය 2025 අවුරුදු වැඩසටහන ඔබේ යාළුන්දයට ගෙනීම. ඉතින් මේ අවුරුද්දේ අපි හැම දෙයක්ම කරන්නේ සුබ නැකතට. ඉතින් මේ අවුරුදු නැකත් ගැන කතා කරන්න අපේ යාළුවෙක් ලෑස්තිලා ඉන්නවා. මේ ආරාධනාව කඳාන ඕකේයි ජාත්‍යන්තර පාසලේ 6 ශ්‍රේණිය ඉගෙනුම ලබන තිදැස් සතුලේ යාළුවට. ලෝකවාසී සත්වයාට එක හා සමානව ආලෝකය ලබා දෙන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව විදිහට හඳුන්වනවා. සිංහල හා හින්දු යන ජන වර්ග දෙකම තම තමන්ට ආවේනික වූ සම්ප්‍රදායන් වල චාරිත්‍ර ක්‍රම අනුගමනය කරමින් අලුත් අවුරුදු උදාව සමරනවා. තම නිවාස පිරිසිදු කරනවා, විවිධ කැවිලි වර්ග සාදනවා, අලුත් ඇඳුම් අඳිනවා, ආගමික වතාවත්වල යෙදෙනවා. මුළු රටම එකම නැකතට ලිපගිනි මෙලවීම සිදු කරනවා, වගේම එකම නැකතට ආහාර අනුභව කරනවා. එහිදී අවුරුදු චාරිත්‍ර වලට ප්‍රධාන තැනක් ලබා දෙනවා නවසඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩැල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම, රැකියා සඳහා පිටත් යාම මෙම චාරිත්‍රයන් ලෙස හඳුන්වනවා. නවසඳ බැලීම අලුත් අවුරුදු උදාවේ පළමු චාරිත්‍රය විදිහට නවසඳ බැලීම හඳුන්වනවා. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අවුරුද්දේ පළමුවෙනි මාසය භාග්‍යවත් භාග්‍යවන්ත මාසයයි. ලැබූ අවුරුද්දේ පළමු මාසයේ පළමු සඳ දැකීම තාමත් භාග්‍යයක් විදිහට අපේ පැරැන්නන් විශ්වාස කළා. එම නිසා මෙම නවසඳ බැලීම අවුරුද්ද චාරිත්‍රවලට එකතු කරගත්තා. පරණ අවුරුද්ද සඳහා ස්නානය. දේශීය ඖෂධ වර්ග භාවිතා කරගෙන නානු සාදා ඒ සාදාගත් නානු හිසයේ ආලේප කර අලුත් අවුරුද්ද සඳහා පේවි සූදානම් වීම හිස තෙල් ගෑමේ චාරිත්‍රය විදිහට හඳුන්වනවා. ඉතින් මම කලින් කිව්වා වගේම අවුරුදු නැකත් කියලා කියන්නේ අපි අකුරටම පිළිපදින දෙයක්. ඉතින් තවත් අවුරුදු නැකත් ගැන කතා කරන්න අපේ අක්කා කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ ගෞතමී බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙනුම ලබන සෙසඳි විදත්මා අක්කා. ආයිබෝවන්. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා ගමන් ගන්නා කාලය අපි නොනගතය, එහෙමත් නැත්නම් පුණ්‍ය කාලය කියලා ජන විවහාරයේදී හඳුන්වනවා. මේ නැකත් නැමැති වේලාවේ අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ සියලුම වැඩ අතහැරලා දාලා ආගමික වතාවත්වල නියැලීමට. ඉතින් මෙවර පුණ්‍ය කාලය උදා වෙලා තියෙන්නේ අප්‍රේල් මාස 13 වෙනිදා අපරභාග 8:57 සිට පසුදා, ඒ කියන්නේ අප්‍රේල් මාස 14 වෙනිදා පූර්ව භාග 9:45 දක්වා කාලය ඇතුළතයි. අපි ආහාර පිසීම, එහෙමත් නැත්නම් ලිපගිනි මෙලවීම පිළිබඳව කතා කරමු. සාමාන්‍යයෙන් නිවසක ලිපගිනි මෙලවෙන්නේ ඒ ගෙදර ශ්‍රියා කාන්තාව වන ගෘහණිය අතිනි. ගොවිතැන් කිරීමෙන් පසු ලබාගත් සරුසාර වූ අස්වැන්න සැකසූ හාල් වලින් අලුත් අවුරුද්දේ අලුත් පළඳක එම වසරේ ප්‍රථම ආහාරය වන රසවත් කිරිබතක් පිළියෙල කරගන්න ලබනවා. නිවසේ ගෘහණිය විසින් ඊට පෙර ලිපගිනි දල්වා ගිනි දෙවියන් පිදීම සිදු කරනවා. ඉන්පසුව ආහාර පිසීම ආරම්භ. එකම වේලාවක එකම නැකතක මුළු ලංකාව පුරාම ලිපගිනි මෙලවීම මගින් එම රටේ එකමුතුභාවය මුළු ලෝකෙටම පිළිබිඹු වෙනවා. යාළුවනේ,
අපි හැමෝම ආසයිනේ සෙල්ලම් කරන්න. ඔන්න ඉතින් මේ අවුරුදු කාලෙත් අපිට නිරත වෙන්න පුළුවන් අවුරුදු ක්‍රීඩා කිහිපයක් තියෙනවා. අපි මේ ජන ක්‍රීඩාවල නිරත වෙමින් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ රැසක් තියෙනවා. එකක් තමයි අපිට අනිත් අයත් එක්ක එකමුතුව සමගියෙන් වැඩ කරන්න පුළුවන් හැකියාව දියුණු කරගන්න එක. අනිත් එක තමයි අපිට ජයග්‍රහණය වගේම පරාජයත් විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපිට තවත් මේ ආරුදු ජන ක්‍රීඩා ගැන විස්තර ටිකක් කියන්න අපේ අක්කා කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. මේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 9 ශ්‍රේණිය ඉගෙනම ලබන චෙනුතිස්සා වෙනිම අක්කා. ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදානේ කොයි කොයි දේසේ ගෙනත් සදානේ සිංහල දේසේ මන් දැන් ඔයාලට කියලා පෙන්නුවේ අවුරුදු ජන ක්‍රීඩාවක් වන ඔලින්ද කෙලියේ එන කවියක්. ගණිත ක්‍රමයකට අනුව සිදුවන මෙම ඔලින්ද කෙලියට කාන්තාවන් දෙදෙනෙකු සහභාගී වෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය දක්වාම අත්‍යය ගායනයේද සිදු වෙනවා. ඔලින්ද කෙලියේ උපතේ සිට ඔලින්ද කෙලිය ජය ගැනීමට අවශ්‍ය උපක්‍රම මෙම අත්‍යය ගායනයෙන් කියවෙනවා. ඉතා වටිනා දැව වර්ගයකින් ඔලින්ද පූර්ව සාධන අතර ඔලින්ද ඇට භාවිතා කරමින් ඔලින්ද කෙලියේ යෙදෙනවා. අවසානයේදී වැඩිම ඔලින්ද ඇට ප්‍රමාණයක් හිමි කරගන්නා කාන්තාව ජයග්‍රාහිකාව බවට පත් වෙනවා. මේ කවිය හෙනකොටම ඔයාලට මතක් වෙනවා ඇත්තේ අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ලොකු කුඩා බාල මහලු මේ කවුරුත් මේ බක් මාසේ අවුරුදු සිරිය විඳ ගැනීමට තමයි ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්නේ. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ අවුරුදු සිරියත් සමග අපිට දායාද වුණු අවුරුදු ජන ක්‍රීඩා ගැන. අවුරුදු ජන ක්‍රීඩා ගැන කතා කරනකොට අපිට ජන ක්‍රීඩා කොටස් 4කට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ගෘහස්ත ක්‍රීඩා. ඒ කියන්නේ අපි නිවස ඇතුලේ කරන ක්‍රීඩා. උදාහරණ විදිහට ඔලින්ද කෙලිය, පංච කෙලිය, නිරංශ ඇදීම වගේ ක්‍රීඩා. දෙවැනි එක තමයි එලිමහන් ක්‍රීඩා. ඒ කියන්නේ අපි නිවසින් එළිය කරන ක්‍රීඩා. රබන් ගැසීම, ඔන්චිලි පැදීම, කොට්ටපොර ගැසීම මේ වගේ ක්‍රීඩා අපිට එලිමහන් ක්‍රීඩා විදිහට ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක තමයි ආගමික හා දේව සංකල්ප මත බැඳුණු ක්‍රීඩා. ඒවට අපිට ගන්න පුළුවන් අංකෙලිය, පොරපොල් ගැසීම වගේ ක්‍රීඩා. ආගමික හා දේව සංකල්ප මත බැඳුණු ක්‍රීඩා කියලා කියන්නේ අපේ ආගමත් එක්ක බැඳුණු ක්‍රීඩා. අවසාන එක තමයි සාමූහික ක්‍රීඩා. මේවර කෙලිය, පංච කෙලිය, එළුවන් කෑම වගේ පිරිසක් එකතු වෙලා සහයෝගයෙන් සමගියෙන් කරන ක්‍රීඩාවලට අපි කියනවා සාමූහික ක්‍රීඩා කියලා. අවුරුදු ජන ක්‍රීඩාවල අරමුණ තමයි පිරිසක් අතර සමගිය, සංහිඳියාව, කායික හා මානසික නිරෝගීකම මෙන්ම සහෝදරත්වයෙන් කණ්ඩායමක් විදිහට එකමුතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ආවඩා ආයිබෝ වේවා. අවුරුදු කාලේ ඉතා ප්‍රසිද්ධ දෙයක් තමයි රබන් ගැසීම කියලා කියන්නේ. ඉතින් රබන් ගැසීම ගැන අපිට විස්තර කියන්නේ ගම්පහ හෝලි ක්‍රොස් කොලෙජ් එකේ ග්‍රේඩ් 7 වරිගන්ම ලබන නිසින් හසන් අක්කා. කැන්දගෙඩි 20යි පින්නගෙඩි 20යි කැන්දගෙඩි 20යි පින්නගෙඩි 20යි අන්න ආතන පොල් කඳ උඩ යකෙක් නටනවා තකඩොම් යකෙක් නටනවා. මම අර කියන්න ආවේ මේ අවුරුදු කාලේ නිතරම ඇහෙන හඩක් ගැන. ඒ තමයි රබන් හඩ. රබාන වාද්‍ය භාණ්ඩයක්. රබන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මහ රබාන. අනිත් එක තමයි අත් රබාන. මහ රබානට බංකු රබාන සහ
එකස්බරේ කියලා කියනවා. රබානෙන් වාදනය කරන්නේ රබන් පද. මම කලින් කිව්වේ ඒ වගේ රබන් පදයක්. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තෝ සිංහල අලුත් අවුරුද්දට වගේම මගුල් ගෙවල් වලදී රබාන වාදනය කරලා තියෙනවා. ඒ අතරින් අලුත් අවුරුද්දට රබන් වැයීම විශේෂයි. මේ රබානේ උපත මහා සම්මත රජුගේ රාජ්‍ය කාලය දක්වාම දිව යනවා. දෙබර සහිත ලී කර තුනකින් සිටුවා. එහි රබාන තබා ගිනි කබල්ලක් යටින් තියා කාන්තාවන් 4 දෙනෙක් වටේ සිට තෙරුවන් වැඳ සබෙන් අවසරගෙන රබාන වැයීමට පටන් ගන්නවා. රබානේ නිපයුම රබන් කවියකින්ම මම මගේ යාළුවන්ට කියලා දෙන්නම්. වටකුරු තුරු කොස් කටයක් කපති රබන් රෝදේ මලේලුවෙක් හැම ගහලා ගසති රබන් රෝදේ මිටක් පමණ ඇන අරගෙන ගසති රබන් රෝදේ 4 දෙනෙක් වට කරගෙන දෙවිතුට දෙස් කියතේ. කාන්තාවන් රබන් වැයීමට අතිදක්ෂ වුවත් පිරිමින්ද මේ සඳහා දක්ෂයි. අතීතයේ තරම් නැති වුවත් අදටත් අවුරුදු සැනකෙළිවලදී හෝ රබාන අපට සිහිපත් වේ. අවුරුදු සැනකෙළිවලදී හෝ අනාගත පරපුරට රබන් ශිල්ප දැක ගැනීමට ඒවා රැක ගැනීම අපේ යුතුකමකි. ස්තුතියි. ඉතින් අපි දැන් රබන් පද ගැන කතා කරපු නිසාම තවත් රබන් පද කිහිපයක් අපි අහන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ රබන් පද අපිට කියන්නේ ගම්පහ සුමේද කොලෙජ් එකේ 2 වසරේ ගණන් ලබන ඉනොරි නැතුසරා නංගි. උඩ පළ ගත්තා බිම පළ ගත්තා උඩ පළ ගත්තා බිම පළ ගත්තා පුංචි ගෙඩි වට්ටක්කා එගඩ ගොඩේ ත්‍රත්තර මෙගඩ ගොඩේ ත්‍රත්තර එගඩ ගොඩේ මෙගඩ ගොඩේ ඇතෙක් බාරට රත්තර. අපි මේ අවුරුදු කාලයේ පිළිපදින්න ඕන නැකත් රාශියක් තියෙනවා. ඉතින් මේ අතරින් තවත් නැකත් කිහිපයක් ගැන කතා කරන්න අපේ යාළුවෙක් ලෑස්තිලා ඉන්නවා. ඉතින් මේ ගම්පහ සුමේද කොලෙජ් එකේ 6 වසරේ ගණන් ලබන සවනි නැතිසරා. අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී චාරිත්‍ර වන්නේ වැඩ ඇල්ලීම, ගණ්ඩන කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයි. අවුරුදු කෑමේසේ සකස් වන සෑම කෑලි වර්ගයකින්ම වෙන් කරගත් කොටසක් බුදුන් වහන්සේට සහ දෙවියන් වහන්සේට පූජා කරනවා. මුලින්ම නැකතට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය සිදු කරනවා. ඒ විවිධ අයගේ වෘත්තිය අනුව විවිධාකාරයෙන් සිදු වෙනවා. ගොවි උදැල්ලෙන් පස් කපා ගසක් සිටුවනවා. කුඩා දරුවන් අකුරු ලිවීම හෝ පොතක් කියවීම සිදු කරනවා. වැඩ ඇල්ලීමෙන් පසු ගණ්ඩන කිරීමේ චාරිත්‍රය සිදු කරනවා. වර්තමානයේදී නම් ගණ්ඩන කිරීමේදී කරන්නේ බුලත් කොළයට තැබූ මුදලක් යම් කෙනෙකුට ලබා දීමයි. ඒ වගේම ලිඳ සමග ගණ්ඩන කිරීමේ සිරකතක්ද ගම්මානවල පැවතුණා. ලිඳ සමග ගණ්ඩන කිරීමේදී ලිඳ ළඟට ගොස් සුබ පැත්තට හැරි ලිඳට මල් අඟුරු දමා වතුර කලයක් පුරවා ගැනීම සිදු කරනවා. අවුරුදු කෑම මේසේ පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව ආහාර අනුභවය කිරීමේ චාරිත්‍රය පටන් ගන්නවා. නිවසේ ගෘහමූලිකයා විසින් කිරිබත් කටක් ගෙන නිවසේ සියලු දෙනාටම කැවීම සිදු කරනවා. රසම රස කැවිලි කන්න පුංචි මේ නැකතැනක නොයිසිල්ලෙන් බලන් ඉන්නවා. මේ නැකතේදී තමා අපේ රටේ සියලුම සිංහල හින්දු ජාතීන් එකට එකතු වී ආහාර අනුභව කරන්නේ. මෙමගින් පවුලේ සාමදානය හා සමගිය එක්තැන් වෙනවා. තවත් අවුරුදු ක්‍රීඩා කිහිපයක් ගැන අපිත් එක්ක විස්තර බෙදා හදා ගන්න ඔන්න අපේ තවත් අයියා කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. මේ කොළඹ DSC නානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දුවර කාෂ් අයියා. සාර සදිසි පෙති පේර නිලන කල වල ගියදෝ මගේ මේවරයා. නෑනෝ නුඹපල් නුඹේ දරුවාන් පල් අප දුටුවේ නැත මේවරයා. ඉතින් පුංචි යාළුවනේ ඔයාලා මේවර කෙලිය ගැන අහලා තියෙනවද? මේවර කෙලිය කියලා කියන්නේ අවුරුදු කාලයේ ලඟ වෙනකොට කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව ගෙත්තම් වෙලා තියෙන්නේ Tamanගේ කරාඹුව නැති වෙලා ඒ වටිනා කරාඹුව හොයාගෙන යන කාන්තාවක් වටේට. මේ ක්‍රීඩාවේ අවසානයේදී කාන්තා පිල් දෙකක් පොරබදලා ඒ කරාඹුව හොයාගන්න පිළ ජයග්‍රාහකයෙක් බවට පත් වෙනවා. ඉතින් මම ඔයාලට තවත් ජන ක්‍රීඩාවක් ගැන කියන්නම්. මේ ජන ක්‍රීඩාව තමයි පොර පොල් ගැසීම. වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා උඩු පිළයේ පොල් මිදී තිබෙනවා.
දෙදමිනි හලඹෙන් වරම් ලැබෙනවා. පොල් කෙලියට වස් නැත දුරු වෙනවා. ඉතින් පුංචි යාළුවනේ මේ පොරපොල් කෙලිය කියලා කියන්නේ වැඩිහිටියන් අතරේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක්. මේ පොරපොල් ක්‍රීඩාවේදී වෙන්නේ එක පිලකින් එවන පොල් ගෙඩියක් අනිත් පිලෙන් එවන පොල් ගෙඩියෙන් ගහලා බිඳලා දමන එක. මේ පොල් ගෙඩියේ විශේෂත්වයක් තමයි මේකට සාමාන්‍ය පොල් එහෙමත් නැත්නම් නිපොල් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ යවන පොල් ගෙඩිය සහ අත් ගෙඩිය කියලා පොල් වර්ග දෙකක්. යවන පොල් ගෙඩිය කියලා කියන්නේ ඒක ගොඩක් ශක්තිමත්. අත් ගෙඩිය කියලා කියන්නේ ඒ ශක්තිමත් පොල් ගෙඩිය බිඳින්න තවත් එවන ශක්තිමත් පොල් ගෙඩි වර්ගයක්. මේ පොල් ගෙඩි ගොඩක් වැවෙන්නේ නැහැ. මේවා අතිශය දුර්ලභයි. ගොඩක් ජන ක්‍රීඩා වගේ මේ ජන ක්‍රීඩාවත් පත්තිනි දේවිය සහ පාලක කුමරු මුල් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් පුංචි යාළුවනේ ඔයාලා මෙන්න මේ ක්‍රීඩාවයි මම අර මුලින් කියපු මේවර කෙලිය ක්‍රීඩාවයි පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඒ වගේම ඔයාලා මේ වගේ ජන ක්‍රීඩා කරන ගමන් පුංචි ඔයාලගේ ප්‍රවේශම ගැන අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම සතුට සාමය සපිරුණු සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු නැකත්වලදී අපිට අමතක කරන්න බැරි නැකතක් තමයි හිසතෙල් ගෑම නැකත කියලා කියන්නේ. ඔන්න ඉතින් හිසතෙල් ගෑම නැකත ගැන අපිට තවත් විස්තර කියන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජය විජයඝෝෂ ප්‍රයිමරි ස්කූල් එකේ ග්‍රේඩ් 5 වල ඉගෙනුම ලබන කවිනු මන්දාරමණි. හිසතෙල් ගෑම කියන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක්. ඉතින් සිංහල අලුත් අවුරුද්ද ලවලා මුළු පරිසරයම අලුත් වුණ වෙලාවක අපේ හිසට කරන සත්කාරයක් තමයි මේ. හිසතෙල් ගෑමේදී හිසටත් පයටත් ඖෂධීය ශාක තබා හිසතෙල් ගෑම සිදු කරනවා. හිසතෙල් ගෑම බොහෝම හොඳ දෙයක්. ඉතින් එය චාරිත්‍රානුකූලව ඉටු කරන මොහොතක් තමයි හිසතෙල් ගෑමේ නැකත. ඉතින් අවුරුද්ද පුරාවටම අපිට නිරෝගීව ඉන්න ලැබෙනවා කියලා තමයි මේ චාරිත්‍රයෙන් විශ්වාස කරන්නේ. ආවඩා ආයුබෝ වේවා. සිංහල දමේ අලුත් අවුරුදු නැකැචීට්ටුවේ අපිට අමතක කරන්න බැරි නැකතක් තමයි රැකී රක්ෂා සඳහා පිටත් යාම කියලා කියන්නේ. ඉතින් මේ නැකතදී සිදු වෙන්නේ අවුරුද්දේ මුල්ම වතාවට Tamanගේ රැකියාව සඳහා නිවසෙන් පිටත්ව යාමයි. මේ නැකත සිද්ධ වෙනකොට ගෙදර බිරිඳ නැත්නම් මව වතුර කලයක් හෝ කිරි කලයක් රැගෙන ඉදිරියට පැමිණෙනවා. ඉස්සර නම් රැකී රක්ෂා සඳහා පිටත් යාමේදී සිද්ධ වුණේ Tamanගේ ගොවිතැන් කටයුතු සඳහා කුඹුරට රැකියාව සඳහා පිටත්ව යාමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි රැකී රක්ෂා සඳහා පිටත්ව යාම කියන නැකත සිද්ධ වෙන්නේ. අලුවනේ දැන් අපි අපේ අවුරුදු වැඩසටහනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඊළඟ වතාවෙත් අලුත් වැඩසටහනකින් ඔයාලව හමු වෙන අදහසින් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් ලැබුවාපු සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.